අද අපි කතා කරන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන පොදු ගැටලුවක් ගැන. ඔයත් කොච්චර ටියුෂන් ගියත්, කොච්චර ඉංග්‍රීසි කෝස් කරත් හරියට තාමත් ඉංග්‍රීසි බැරිද? අපි බලමු කොහොමද ගෙදර ඉඳලම අපේ ඉංග්‍රීසි නොලෙජ් එක වැඩි කරගන්නේ කියලා. මුලින්ම ඔයා දවසට මිනිත්තු 10ක්වත් ඉංග්‍රීසි සින්දු, පොඩ්කාස්ට් වගේ දේවල් අහන්න. ඉංග්‍රීසි ෂෝට් කාටුන්ස්, ෂෝට්ස් වගේ වීඩියෝ බලන්න. මුලින්ම ඉංග්‍රීසි සවුන්ඩ්ස්, පැටර්න්ස් ඔයාලගේ කන් වලට හුරු කරව ගන්න. මේ ස්ටෙප් එක ඔයාලට වැදගත් වෙයි. ස්ටෙප් නම්බර් 2. ඔයා තනියම ඉංග්‍රීසි වලින් කතා කරලා බලන්න. වැරදුනා කියලා hina වෙන්න කවුරුත් නැති නිසා නිදහසේ ඉංග්‍රීසි වලින් කතා කරන්න. ඔයා දන්න සරල ඉංග්‍රීසි මේකෙදි ප්‍රමාණවත්. උදාහරණයක් විදිහට I cleaned my room. ස්ටෙප් නම්බර් 3. ඔයා පාඩම් වැඩ කරද්දී සිංහල වලින් දීලා තියෙන දේ ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කිරීම ගොඩක් අඩු කරන්න. අපි ලේසියට එහෙම ට්‍රාන්ස්ලේට් කරන එකෙන් වෙන්නේ අපේ ඉංග්‍රීසි තින්කින් හැකියාව ගොඩක් දුරට අඩු වෙන එක. ඔයා ඒවා ට්‍රාන්ස්ලේට් නොකර ඉංග්‍රීසි වලින්ම හිතන්න ගන්න. ස්ටෙප් නම්බර් 4. ඉංග්‍රීසි නිවුස් පේපර්ස්, පොත්, කතන්දර පොත් වගේ දේවල් නිතරම කියවන්න. ඒකෙන් ඔයාට ඔයා නොදන්න වචන කිහිපයක් හරි දවසට ඉගෙන ගන්න පුළුවන්. ඔයා නොදන්න වචන ඩික්ෂනරි එකේ හොයද්දී ඒවා සිංහලෙන් නැතුව ඉංග්‍රීසි වලින්ම හොයලා බලන්න. ස්ටෙප් නම්බර් 5. ඔයාගේ ෆෝන් එක ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න යොදා ගන්න. ඔයාලට පුළුවන් ඩික්ෂනරි ඇප්ස් වගේ ඇප්ස්, තව ඉංග්‍රීසි සංවාද කරන්න යොදා ගන්න AI tools වගේ දේවල් ඔයාලගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න යොදා ගන්න. ස්ටෙප් නම්බර් 6. දවස අගදී ඔයාලට පුළුවන් ඉංග්‍රීසි වලින් ඔයාලා දවස ඇතුළත ඉගෙනගත්තු දේවල් සරලව පොතක් අරන් ලියන්න. මේකෙදි ඔයාලා හිතන දේවල් සිංහලෙන් නැතුව ඉංග්‍රීසි වලින්ම හිතලා ලියනවා නම් ගොඩක් හොඳයි. මම අද ඔයාලට කිව්වේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් සරලම කරුණු ටිකක් විතරයි. ඔයාලා මේ කරුණු ටික හරියට සතියක් යනකම් කරලා බැලුවොත් ඉංග්‍රීසි කියන්නේ ඔයාලට තවදුරටත් අමාරු සබ්ජෙක්ට් එකක් නොවේවි. ඒ වගේම ඔයාලගේ දියුණුව ඔයාලටම තේරෙවි. ඔයාලටත් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාලා මගේ YouTube channel එක subscribe කරන් යන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.